සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මැකනිකල් ලයිෆ් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෝටරයක් පිළිබඳව. අපි හැමෝම මෝටරයක් කියන්නේ මොකක්ද කියලා දැකලා තියෙනවා. මෝටරයක් කියන්නේ සරලවම කියනවා නම් විදුලියට සම්බන්ධ කරපුවාම කරකවෙන උපකරණයක්. සෙල්ලම් බඩුවල, ෆෑන් වල, ඒ වගේම හෙයා ඩ්‍රයිව් වල මේ මෝටර අපිට බලා ගන්න පුළුවන්. එදිනදා භාවිතා කරන ගොඩාක් උපකරණවල මේ මෝටර පාවිච්චි කරනවා. එහෙමනම් අපි දැන් බලමු මෝටරයක් කියන්නේ මොකක්ද සහ මෝටරයක් වැඩ කරන්නේ කොහොමද කියන එක. අපි මේ වැඩේ සරල පරිපතයකින්ම පටන් අරගමු. බැටරියක් අරගෙන වයර් දෙකක් මගින් බල්බ් එකක් මේ විදියට අපි සම්බන්ධ කරපුවාම බල්බ් එක පත්තු වෙනව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ පරිපතයක් මේ මොහොතේදී නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා පරිපතේ හරහා මේ පෙන්වන දිශාවට කරන්ට් එක ගමන් කරනවා. අපි අපේ බැටරි එක දෙපැත්ත මාරු කළොත්, ඒ කියන්නේ බැටරි එකේ දැන් ධන අග්‍රයේ තියෙන තැනට ඍණ අග්‍රයේ එන විදිහට මාරු කරොත් මොකද වෙන්නේ? ඒ වෙලාවේදී වෙන්නේ කරන්ට් එක ගමන් කරපු දිශාව මාරු වෙනවා. එහෙම වුණාට බල්බ් එක දැල් වෙන එකට නම් කිසි හානියක් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම බල්බ් එක දැල් වෙනවා. දැන් මම මේ වයර් එකේ පුංචි කොටසක් අයින් කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති පරිපතය අසම්පූර්ණ වෙනවා. එතකොට මේ පරිපතය හරහා කරන්ට් එක ගමන් කරන්නේ නැහැ. ඊට පස්සේදී අපි මෙතන කරන්නේ අපිට උමනා වෙලාවට පහසුවෙන් බල්බ් එක ඔන් කරගන්න සහ ඕෆ් කරගන්න පුළුවන් වෙන්න මේ වයර් කෑල්ලක් අයින් කරපු තැනට ස්විච් එකක් අමුණ ගන්නවා. ඊට පස්සේදී අපිට පුළුවන් පහසුවෙන් බල්බ් එක ඔන් කරගන්න ඕන ලාවට ස්විච් එක දාගන්නත්, බල්බ් එක ඕෆ් කරගන්න ඕන ලාවට ස්විච් එක ඕෆ් කරගන්නත්. මේ වෙලාවෙදිත් අපි අපේ බැටරි එක මාරු කරොත් එහෙම, ඒ කියන්නේ බැටරි එකේ දිශාව මාරු කරොත් පරිපතය හරහා ගලන ධාරාවේ දිශාව විතරයි වෙනස් වෙන්නේ. එහෙම වුණා කියලා බල්බ් එක දැල් වෙන එකට කිසි වෙනසක් වෙන්නේ නැහැ. මම හිතනවා දැන් ඔයාලට සරල පරිපතයක් සහ පරිපතයක් සම්පූර්ණ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත්, පරිපතයක් කරා විදුලිය ගමන් කරන එක පිළිබඳවත් අදහසක් ඇති කියලා. එහෙමනම් අපි දැන් බලමු චුම්බක එහෙම නැත්නම් කාන්දම් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මෙතන ඔයාලට දණ්ඩ චුම්බකයක් බලා ගන්න පුළුවන්. මේකේ එක පැත්තක N අකුර තියෙනවා. අනෙක් පැත්තේ S අකුරක් තියෙනවා. N අකුර තියෙන පැත්තට අපි කියන්නේ නෝර්ත් පෝල් එක. එහෙම නැත්නම් උත්තර ධ්‍රවය කියලා. S අකුර තියෙන පැත්තට අපි කියන්නේ සවුත් පෝල් එක. එහෙම නැත්නම් දක්ෂිණ ධ්‍රවය කියලා. මේ දණ්ඩ චුම්බකයේ ළඟින් සැහැල්ලු ෆයිල් කටුවක් වගේ තිබ්බොත් මේ ෆයිල් කටුව ඇවිල්ලා දණ්ඩ චුම්බකයේ උත්තර ධ්‍රවයට, එහෙම නැත්නම් N අකුර සඳහන් කරලා තියෙන ධ්‍රවයේ පැත්තට මේ ෆයිල් කටු ටික ආකර්ෂණය වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් දණ්ඩ චුම්බක දෙකක් අරගෙන උත්තර ධ්‍රව දෙක එකට කිට්ටු කරොත් ඒවා විකර්ෂණය වෙනවා. ඒ වගේම දක්ෂිණ ධ්‍රව දෙක එකට කිට්ටු කරත් ඒවා විකර්ෂණය වෙනවා. ඒ විදිහට විකර්ෂණය වෙන්නේ එකම ධ්‍රවවල තියෙන විකර්ෂණ බල නිසා. නමුත් අපි එක දණ්ඩ චුම්බකයක දක්ෂිණ ධ්‍රවයත් අනිත් දණ්ඩ චුම්බකයේ උත්තර ධ්‍රවයත් එකින් එකට ලං කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඒවා ආකර්ෂණය වෙනවා. මොකද කියනවා නම් දණ්ඩ චුම්බකවල ප්‍රතිවිරුද්ධ දිශා එකිනෙකට ආකර්ෂණය වෙන නිසා. ඒ වගේම තමයි මේ දණ්ඩ චුම්බක විතරක් නෙමෙයි අපිට ඕන විදිහට මේ චුම්බකයක් නිර්මාණය කරගන්න පුළුවන්. සරල උදාහරණයක් විදිහට ඔයාලට මෙතන පේනවා ඇති පැතලි ආකාරයට නිර්මාණය කරපු චුම්බකයක්. අපි මේ චුම්බක වලට ස්ථිර චුම්බක එහෙම නැත්නම් පර්මනන්ට් චුම්බක කියලා කියනවා. මේ චුම්බකවල චුම්බක ක්ෂේත්‍රය දක්ෂිණ ධ්‍රවයේ ඉඳලා උත්තර ධ්‍රවයේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුව නිසා තමයි කලින් අපි දණ්ඩ චුම්බකයේ ගාවින් තිබ්බ ෆයිල් කටු ටික ඇවිල්ලා දණ්ඩ චුම්බකයේ උත්තර දිශාව දෙසට ආකර්ෂණය වුණේ. අපි දැන් පරීක්ෂණයක් විදිහට මේ චුම්බකය හරිමැදින් සිදුරක් හදලා ඒක මේ වගේ බටයකට දාමු. මේ වීඩියෝ එකේ තියෙන විදිහට එතකොට චුම්බකයට නිදහසේ කැරකෙන්න පුළුවන්. දැන් මේ හදාගත්ත ඇටෝමට තවත් දණ්ඩ චුම්බකයක් ලං කළොත් ඇටෝමේ චුම්බකයේ උත්තර ධ්‍රවය අපි ලං කරපු චුම්බකයේ දක්ෂිණ ධ්‍රවයට ලං වෙනවා.
දැන් අපි මේ ලං කරපු චුම්බකයේ දිශාව මාරු කළොත් ඇටෝමේ චුම්බකයත් එක්ක විකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙලා ඇටෝමේ චුම්බකය කැරකෙනවා. කලින් මම කිව්වා වගේ චුම්බකවල එකම දිශාව කිට්ටු කළොත් විකර්ෂණ බලයක් ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි මේ චුම්බකය කැරකෙන්නේ. ඇටෝමේ චුම්බකය ටිකක් දුර කැරකෙනකොට නැවත ප්‍රතිවිරුද්ධ දිශා අතර ඇතිවන ආකර්ෂණ බලය නිසා ඇටෝමේ චුම්බකය කැරකෙනවා. ඊට පස්සේදී චුම්බක දෙකේම ප්‍රතිවිරුද්ධ දිශා එකම තලයකට ආවට පස්සේදී ඇටෝමේ චුම්බකය කැරකෙන එක නතර වෙනවා. නැවත වතාවක් අපි මේ කිට්ටු කරපු චුම්බකය දිශාව මාරු කරොත් එහෙම ඇටෝමේ චුම්බකය කැරකෙනවා. ඒ විදිහට අපි මේ කිට්ටු කරන චුම්බකයේ දිශාව මාරු කරන හැම වතාවක් පාසාම ඇටෝමේ චුම්බකය කැරකෙන්න පටන් ගන්නවා. අපිට මේ චුම්බකයේ වේගයෙන් දිශාව මාරු කරන්න පුළුවන් නම් ඇටෝමේ චුම්බකයත් ඒ සමාන්තර වේගයකින් භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මම හිතනවා දැන් මේ චුම්බක පිළිබඳව ඔයාලට අදහසක් ඇති කියලා. දැන් මම ලෝහමය බෝල්ට් එකක් ගන්නවා. මේ බෝල්ට් එකේ චුම්බක බල තියෙනවා. නමුත් මේවා චුම්බකවල වගේ එකම දිශාවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වගේ චුම්බක බල එක එක දිශාවලට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම මේ බෝල්ට් එකේ පොට කිහිපයක් හිටින විදිහට වයර් එකක් ඔතා ගන්නවා මේ විදිහට. ඊට පස්සේදී ඒ ඔතාගත්ත වයර් එකේ දෙකෙලවර අපි කලින් හදාගත්ත පරිපතේ බල්බ් එක ඉවත් කරලා එතනට සම්බන්ධ කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පරිපතය සම්පූර්ණ වෙනවා. පරිපතය සම්පූර්ණ වෙලා තියෙන නිසා බෝල්ට් එක හරහා උතපු වයර් එකේ විදුලිය ගමන් කරන්න පටන් ගන්නවා. දඟරයක් හරහා විදුලිය ගමන් කරන්න පටන් ගත්තාම ඒ දඟරේ චුම්බකයක් බවට පත් වෙනවා. අපි මේ විදිහට හැදෙන චුම්බක වලට කියන්නේ විද්‍යුත් චුම්බක කියලා. මේ පරිපතය හරහා ගලන ධාරාව නැති වුණොත් එහෙම මේ දඟරේ තියෙන චුම්බක බලයත් ඉබේටම නැති වෙලා යනවා. ධාරාව ගමන් කරන හැම මොහොතකදීම මේ දඟරය දණ්ඩ චුම්බකයක් විදිහටම ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඔයාලට මතක ඇති කලින් අපි අර දණ්ඩ චුම්බකයට ෆයිල් කටු ලං කරපුවාම ඒ ෆයිල් කටු ඇවිල්ලා දණ්ඩ චුම්බකය ඇලවුණා. ඒ වගේම මෙතනදිත් අපි ෆයිල් කටු ලං කරපුවාම ඒ ෆයිල් කටු ඇවිල්ලා මේ විද්‍යුත් චුම්බකයේ ඇලවෙනවා. මෙතන හදාගත්ත විද්‍යුත් චුම්බකයට ස්ථීර දණ්ඩ චුම්බකයක් ලං කරොත් එහෙම කලින් වගේම ඔයාලට මතක ඇති ප්‍රතිවිරුද්ධ දිශා එකිනෙකට ආකර්ෂණය වෙනවා. ඒ වගේම සමාන දිශා එකිනෙකට විකර්ෂණය කරනවා. අපි කලින් කරා වගේම බැටරියේ දිශාව මාරු කරගත්තාම අපිට පුළුවන් මේ පරිපතය හරහා ගලන ධාරාවේ දිශාව මාරු කරගන්න. ධාරාවේ දිශාව මාරු කරගත්තාම මෙතන හැදෙන විද්‍යුත් චුම්බකයේ දිශාවත් නිකම්ම මාරු වෙනවා. බැටරි එකේ දිශාව මාරු කරන්නේ නැතුව මේ දඟරයට සම්බන්ධ වෙලා තියෙන වයර් දෙක මාරු කරත් අපිට පුළුවන් විද්‍යුත් චුම්බකයේ දිශාව මාරු කරගන්න. කලින් අපි දණ්ඩ චුම්බකයට කරා වගේම මේ වයර් එක ඔතපු බෝල්ට් එකේ මැදින් සිදුරක් විදලා ඒක අපි දාගන්න ඕනේ බටයකට. ඊට පස්සේ වයර් සම්බන්ධ කරලා විදුලිය සපයලා බලමු. එතකොට කලින් වගේම මේ දඟරයේ ඔතපු බෝල්ට් එක චුම්බකයක් බවට පත් වෙනවා. දැන් මේ හදාගත්ත විද්‍යුත් චුම්බකය ගාවට ස්ථීර චුම්බකයක එකම දිශාව කිට්ටු කළොත් කලින් වගේම විකර්ෂණය වෙලා ඇටවුම කරකවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේදී අපිට පුළුවන් ඇටවුමේ වයර් දෙක හරි බැටරි එකේ දිශාව හරි මාරු කරන්න. ඒ වෙලාවේදී නැවත මෙම ඇටවුම කැරකෙනවා. අපි මේක දිගින් දිගටම කළොත් ඇටවුම දිගින් දිගටම කැරකෙනවා. මේ වෙලාවේදී විද්‍යුත් චුම්බකයත් දණ්ඩ චුම්බකයේ විදිහටම ක්‍රියාත්මක වෙන නිසා මම දිගින් දිගටම විස්තර කරන්න යන්නේ නැහැ. දැන් මේ ඇටවුම දෙපසින්ම ස්ථීර චුම්බක දෙකක් මේ විදිහට තියන්න ඕනේ. වම් පස චුම්බකයේ දක්ෂිණ ද්‍රවයේ ඇටවුම දෙසටත් දකුණු පස චුම්බකයේ උත්තර ද්‍රවයේ ඇටවුම දෙසටත් තියලා ඇටවුමට විදුලි බලය දීලා බලමු. ඒ වෙලාවේදී දෙපසින්ම එන ආකර්ෂණ සහ විකර්ෂණ බලය වැඩි නිසා වැඩි බලයකින් සහ වැඩි වේගයකින් ඇටවුම කැරකෙනවා. සරලවම කියනවා නම්
මෝටරයක් තුල සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියම තමයි. දැන් මේ දණ්ඩ චුම්බක දෙක වෙනුවට ස්ථීර වෙනත් චුම්බක දෙකක් භාවිතා කරන්න පුළුවන්. කලින් මං කිව්වා මතක ඇති මේ චුම්බක අපිට අවශ්‍යතාවය අනුව ඕන හැඩයකට හදාගන්න පුළුවන් කියලා. ඒ විදිහට හදාගත්ත චුම්බක දෙකක් තමයි දැන් මෙතන තියලා තියෙන්නේ. ඒ වගේම කලින් හදාගත්ත ඇටවුම වෙනුවට ලෝහමය දඟරයක් භාවිතා කරනවා. මේ කොටසට අපි ආමේචක කියලා කියනවා. දැන් මේ ආමේචකට විදුලි බලය සපයලා බලමු මොකක්ද වෙන්නේ කියලා. එතකොට මේ ලෝහ කොටස චුම්බකයක් වගේ වෙනවා. ලෝහයට අපි තඹ භාවිතා කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ විද්‍යුත් චුම්බකය සහ ස්ථීර චුම්බක නිසා ආමේචක කැරගෙනවා. විද්‍යුත් චුම්බකයට ස්ථීර චුම්බක මගින් ඇතිවන ආකර්ෂණය සහ විකර්ෂණ බල කැරකීමට බලපානවා. දැන් අපි නැවත වරක් වයර් වල පැත්ත මාරු කරන්න ඕනේ. එතකොට විද්‍යුත් චුම්බකය වෙනස් වෙනවා. නැවත ආමේචක කැරගෙන්න පටන් ගන්නවා. අපි මේ විදිහට දිගින් දිගටම විදුලි සැපයීම මාරු කරනකොට ආමේචක දිගින් දිගටම කැරගෙනවා. අපිට මේ කරන්ට් සැපයීම ඉක්මනට මාරු කරන්න පුළුවන් නම් මේ ආමේචක කැරකෙන වේගය තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආමේචක කැරකෙන වේගය අපි මේ විදුලි සැපයීම මාරු කරන වේගය මත රැඳිලා තියෙනවා. නමුත් ඇත්තටම මේ විදිහට වයර් මාරු කරන එකේ කිසිම ප්‍රායෝගිකත්වයක් නැහැ. අන්න ඒ හේතුව නිසා ප්‍රතිවිරුද්ධ පැතිවල හිඩස් තියෙන තඹ වලල්ලක් අපි මේ කාර්යයට භාවිතා කරනවා. මේ වලල්ලට විදුලිය ලබා දෙන්න පුළුවන් විදිහට බ්‍රෂ් දෙකක් දෙපසින් භාවිතා කරනවා. එතකොට තඹ වලල්ල මේ බ්‍රෂ් වල ගෑවිලා කැරකෙනවා. ඒ හරහා තඹ දඟරයට කරන්ට් එක ගමන් කරනවා. මේ බ්‍රෂ් වල ඇතුළත ස්ප්‍රින් මගින් ඉදිරියට තල්ලු කරන් ඉන්නවා. ඒ හේතුව නිසා බ්‍රෂ් ගෙවෙන්න සම්බන්ධතාවයට හානියක් නොවෙන්න වග බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් මේ බ්‍රෂ් වලට කරන්ට් එක දුන්නාම තඹ වලල්ල හරහා තඹ දඟරයට කරන්ට් එක ඇවිල්ලා විද්‍යුත් චුම්බකයක් බවට පත් වෙලා මේ ආමේචක කැරකෙන්න පටන් ගන්නවා. දැන් මේ ආමේචක කැරකිලා අනෙක් පැත්තට ආපු ගමන් කරන්ට් එක ගමන් කරන පැත්ත මාරු වෙනවා. එතකොට විද්‍යුත් චුම්බකයේ පැත්ත මාරු වෙලා කැරකෙන්න පටන් ගන්නවා. අපිට පුළුවන් මේ විදිහට නොනවත්වාම ආමේචර් එක කරකව ගන්න. ඒ වගේම ඔයාලට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ හිඩස හරහා බ්‍රෂ් එක ගමන් කරනකොට බ්‍රෂ් එක ගැලවෙන්න පුළුවන් නේද කියලා. නමුත් මෙතනදී අපි මේ දාලා තියෙන බ්‍රෂ් එකට වැඩිය තඹ වලල්ලේ තියෙන හිඩස පුංචි. අන්න ඒ හේතුව නිසා මේ හිඩස අතරින් බ්‍රෂ් එක එළියට එන්න බලන්නේ නැහැ. අපට දැන් මේ කැරකෙන එක නතර කරන්න නම් අනිවාර්යෙන්ම විදුලි සැපයීම නතර කරන්න වෙනවා. එතකොට විද්‍යුත් චුම්බකය නැති වෙලා යනවා. අන්න ඒ විද්‍යුත් චුම්බකය නැතිවීමත් එක්ක ආමේචර් එක කැරකෙන එක නතර වෙනවා. මෝටරේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මුල ඉඳලම කතා කරගෙන ආපු නිසා මම හිතනවා දැන් ඔයාලට මේ පිළිබඳව ලොකු අදහසක් ඇති කියලා. මේ මෝටරේ ඇතුලේ තියෙන එක දඟරයකට අපි කියන්නේ ලූප් එකක් කියලා. එතකොට මේ මෝටරේ ඇතුළත දැන් තියෙන්නේ ලූප් එකයි. නමුත් අපිට මේ ලූප් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වුණොත් මේ කැරකෙන වේගය වගේම කැරකෙන කැරකවුම් බලය ඒ කියන්නේ ටෝක් එක වැඩි කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු එහෙමනම් මේ මෝටරේ තුල ලූප් දෙකක් භාවිතා වෙන අවස්ථාව කොහොමද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති එක අවස්ථාවෙන් අවස්ථාවට විද්‍යුත් චුම්බකයේ ක්‍රියාත්මක වෙන විදිය සහ ආමේචර් එක කැරකෙන විදිය. බ්‍රෂ් එක මගින් එන කරන්ට් එකෙන් එක ලූප් එකක් විද්‍යුත් චුම්බකයක් හදනවා. ඊට පස්සේදී ඒකේ තියෙන ආකර්ෂණ සහ විකර්ෂණ බලය නිසා කැරකෙනවා. ඊට පස්සේදී මේ බ්‍රෂ් එක අනිත් වලල්ලට කරන්ට් එක ලබා දෙනවා. අන්න ඒ කරන්ට් එක නිසා අනිත් ලූප් එකේ විද්‍යුත් චුම්බකයක් ඇති වෙනවා. ඒ විද්‍යුත් චුම්බකය නිසා ඇතිවෙන ආකර්ෂණ සහ විකර්ෂණ බලය නිසා ආමේචර් එක කැරකෙන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය කරන්ට් එක තියෙන තාක්කල් දිගින් දිගටම සිද්ධ වෙනවා. හිතලා බලන්න පොඩ්ඩක් මේ තියෙන ලූප් දෙක නිසා මෝටරයකට මෙහෙම කැරකෙන්න පුළුවන් නම්
මේ ලූප් ප්‍රමාණය තවදුරටත් වැඩි කරොත් මොකක් වෙයිද? එහෙමනම් අපි දැන් මේ පද්ධතියට තවත් ලූප් ප්‍රමාණයක් එකතු කරමු. එතකොට ඔයාලට පේනවා ඇති මේ ලූප් ප්‍රමාණය වැඩි වෙනකොට මෝටරේ ඇතුලේ හැදෙන විද්‍යුත් චුම්බක ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා මෝටරේ වැඩි කැරකුම් වේගයක් ලබා ගන්න පුළුවන් වගේම වැඩි ටෝක් එකක් එහෙම නැත්නම් වැඩි කැරකුම් බලයක් ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෝටරේ වැඩි කාර්යක්ෂමතාවයක් ලැබිලා තියෙනවා. මම හිතනවා මම මේ කියන දේවල් පැහැදිලිව ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. දැන් මේ එක ලූප් එකක තියෙන එක කම්බියක් විතරයි. දැන් අපි බලමු මේ එක ලූප් එකක තියෙන කම්බි ප්‍රමාණයත් වැඩි කරලා මෝටරේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ලූප් එකක විශාල කම්බි ප්‍රමාණයක් තියෙන නිසා ඒ මගින් සෑදෙන විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා ස්ථිර චුම්බකයත් එක්ක තියෙන ආකර්ෂණ සහ විකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි වෙනවා. අන්න ඒ හේතුව නිසා උපරිම කාර්යක්ෂමතාවයකින් සහ වැඩි ටෝක් එකකින් අපිට මේ මෝටරය පහසුවෙන් ක්‍රියා කරව ගන්න පුළුවන්. ඒ විදිහට එක ලූප් එකක වැඩි කම්බි ප්‍රමාණයක් තියෙන සහ ලූප් කිහිපයක් තියෙන මෝටර කිහිපයක පින්තූර මම මෙතන ඔයාලට දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මේ මෝටරේ ලූප් එකිනෙකට නොගෑවෙන විදිහට විදුලියට පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරගන්න ඕනේ. මේ විදිහට දාගන්න ආවරණය නිසා තඹ කම්බි වලටත් ආරක්ෂාවක් සැපේනවා. ඒක නිසා වැඩි කාලයක් මෝටර එක පාවිච්චි කරන්න පුළුවන්. මේ යොදන ආවරණය අනිවාර්යෙන්ම හදලා තියෙන්නේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයකින්. විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ විදුලියට ගමන් කරන්න බැරි මාධ්‍යයක් තියෙන ද්‍රව්‍යයක්. උදාහරණයක් විදියට ගත්තොත් ප්ලාස්ටික් වල විදුලිය ගමන් කරන්න නැහැ කියලා අපි හොඳ ආකාරවම දන්නවා. ඊට පස්සේදී අපි මේ මෝටර එකට ඇක්සල් එකක් සම්බන්ධ වෙන විදිය බලමු. ඔයාලට දැන් මෙතන බැලුවොත් පේනවා ඇති මේ මෝටරයට ඇක්සල් එකක් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි මෝටර එකකින් ප්‍රයෝජනයක් ගන්නකොට කැරකවුම් බලය අපිට ලබා ගන්න උදව් කරන්නේ මේ ඇක්සල් එක. ඒ වගේම මේ මෝටරේ තියෙන කැරකෙන්නේ නැති කොටසට අපි ස්ටේටර් එක කියලා කියනවා. ඒ වගේම කැරකෙන කොටසට අපි රොටර් එක කියලා හඳුන්වනවා. මෝටරේ වටේට දාලා තියෙන ආවරණයට අපි කියන්නේ මෝටර් කේස් එක කියලා. අපි දැන් කතා කරපු මේ කොටස් සියල්ලම එකතු කරලා හදපු පද්ධතියට අපි DC මෝටර එකක් කියලා කියනවා. එදිනෙදා අපි භාවිතා කරන ගොඩක් උපකරණවල මේ DC මෝටර බලා ගන්න පුළුවන්. අපි දැන් මෙච්චර වෙලා කතා කරපු DC මෝටර වලට අමතරව තව මෝටර වර්ග කිහිපයක් තියෙනවා. ඉදිරි වීඩියෝ වලදී මේ මෝටර පිළිබඳව කතා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මං හිතනවා මේ වීඩියෝ එකෙන් DC මෝටර ගැන ගොඩක් දේවල් ඔයා දැනගන්න ඇති කියලා. ඒ වගේම මොකක් හරි අදහසක් හරි යෝජනාවක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න කියලාත් මම ඉල්ලනවා. මේ වගේ වැදගත් වටිනාකමක් තියෙන වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. මම Mechanical Life. Thank you.